උඳුවප් සීතලයි වැස්සයි හොඳම යාළුවෝ වෙලා මේ දවස්වල. ඈත අතීත ගැමි ගෙදරක හැඟීමක් මට නං අද දැනෙන්නේ. ඔයාලා දන්නවද? එළිය හොඳටෝම වැස්ස. වෙලාවත් 6ට 7ට ඇති මගේ හිතේ. ලොකු අකුණක් එක්කම පැත්තෙම විදුලිය විසන්ධි වුණා. ගෙදර අනිත් අයට නම් ටිකක් දුකයි වගේ. මොකද අම්මයි තාත්තයි රටේ ලෝකෙ තොරතුරු දැනගන්නේ රූපවාහිනියෙන්නේ. මට නං ඉතින් රජමගුල් වගේ. කාමරේ පුංචි පහනක් පත්තු කරන් ඒ එළියෙන් අමුතු ලස්සන ලෝකවල තනිවෙන්න මං හරි ආසයි. හරියට හයිඩියාගේ සීයාත් එක්ක කඳුකර ගෙදර හිටියා වගේ. එහෙමත් නැත්තම් ඉඟුරු දාපු උණු මූණු කෝපි කෝප්පයක් හදාගෙන ටිකක් එළිය වැඩි කුප්පි ලාම්පුවක් පත්තු කරන් ලස්සන පොතක් කියවන ගමන් ඒ කතාවේ නතර වෙන්නත් පුළුවන්. මේ මොන දේ වුණත් වෙලාවකට මම නම් කැමති ඩිජිටල් කරණය වුණු හුදෙකලා ලෝකයට වඩා වයිෆයි ජංගම දුරකථන නැති පවුලේ ලොකු පිරිසක් ඉන්න ඉස්සර කාලෙට. ඒත් අවාසනාවට මම නම් ඒ අතීතය අත්විඳලා නෑ. අහලා විතරයි තියෙන්නේ. ඒත් අම්මගෙනුයි තාත්තගෙනුයි. එයාලගේ පුංචි කාලේ නම් ඒ ලස්සන ගැමි පරිසරයෙන් තමයි තිබිලා තියෙන්නේ. ඒ කාලේ සුව පහසුව නම් නෑලු. ඒත් මට දැනෙන විදිහට නම් සතුට 100%ක් තිබිලා තියෙන්නෙම ඒ කාලේ. ගහකොළ සතා සිව්පාවෝ එක්ක හරිම ආධ්‍යාත්මික ජීවිතයක් අතීත ගැමි මිනිස්සු විඳලා තියෙන්නේ. අනේ මන් දන්නේ කවදා ඒ ලස්සන අතීතයට යන්න පුළුවන් වෙයිද කියලා. මම නම් හිතන්නේ අපි එච්චර පින්වන්තයි කියලා. ඒ ලස්සන අතීත ගැමි සුවය සිසිල් සුළඟ වැව් ඇලදොලවල නාලා සෙල්ලම් කරලා ඉන්න වාසනාව අපිට නෑ. මෙන්න ආව මගේ හොඳම යාළුවා. මම මේ මේසේ ඉඳගෙන මොනහරි ලිව්වත් පොතක් කියෙව්වත් මෙයා එනවා මගේ වැඩේ ඉවර කරලා එයාට හුරතල් වෙන්න වෙලාව හදාගන්න. වෙලාවකට මට හිතෙනවා මෙයා අපේ සතුට ඇති කරන්නම ආව කෙනෙක් කියලා. මිනිස්සුන්ට වඩා මෙයාලා ආදරයට සෙනෙහසට හරි ආදරය කරනවා. මොකද දන්නවද මං එහෙම කියන්නෙම මම ඒක හරි ලස්සනට අත්විඳලා තියෙනවා. සමහර වෙලාවට මම දුකෙන් ඉද්දී මට හැමදේම එපා වෙලා තියෙද්දී මෙයා මගේ මූණ දිහා බලාගෙන ඤාව් ගාලා මගේ කකුල දැවටෙන ගමන් එයා මගේ හිත හදන්න හදනවා. මට හිතෙනවා එයා කියන්නෙම ඔයා දුකෙන් ඉන්න එපා අක්කේ. මොන දේ වුණත් ඔයාගේ ඕන දෙයකට මම ඉන්නවනේ කියලා. මෙයා විතරක් නෙවෙයි ඉතින් මට තව බව් යාළුවෝ 3 දෙනෙකුත් ඉන්නවා. ඒ වුණාට ඉතින් මෙයා තමයි ළඟම ඉන්න කෙනා. මොකද මෙයා ඉන්නේ ගේ ඇතුළේනේ. ඒ 3 දෙනා නම් ඉන්නේ එළියේ. එයාලත් හරීම හොඳයි. එහෙනම් මං අදට මේ පුංචි සුදු පුළුම්බෝල එක්ක ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න.